කොහොමද ඔයාලට? ඔන්න මම කියපු විදියටම හෙල්ලි රොටි එක හදන විදිය අරන් ආවා. මේකට ප්‍රධානම ගන්න දේ තමයි මයොක්කා. මයොක්කාලයක් පොතු එරලා හොඳට සුද්ධ කරලා හොදලා ගේටරේ හීනියට කා ගන්න. මේ රොටිය හදන්න ලොකුවට කරදර වෙන්න ඕනි නැහැ. මඤ්ඤොක්ක හීනියට ග්‍රේට් කරගත්තට පස්සේ ඉතුරු ටික හරිම ලේසියි. හරි. දැන් ග්‍රේට් කරගත්ත මඤ්ඤොක්ක ටික වෙනම භාජනයකට දාගන්න. ඒකට ගහගත්ත පොල්, ලුණු කුඩු, බෙදපු හාල් පිටි ටිකකුත් දාගන්න. බෙදපු හාල් පිටි නැත්තම් ඉන්දියාප්ප පිටි ටිකක් වුණත් දාගන්න පුළුවන්. නැත්තම් පාන් පිටි චුට්ටක් දාගන්න පුළුවන්. එතකොට ඉතින් හෙල්දි නැහැ. දැන් මේ ඔක්කොම හොඳින් අනා ගන්න ඕන රොටියක් කනවා වගේ. අනද්දි අතට දැනෙනවා අඩුපාඩු මේකේ. බෙදපු හාල් පිටි මදි නම් තව ටිකක් දාගෙන හොඳට අනා ගන්න. ඊට පස්සේ මේ වගේ බෝල කරගන්න පුළුවන් ඔයාලට. මේ රොටිය පුච්ච ගන්න කලින් කෙහෙල් කොලයක් හරි කැන්ද කොලයක් හරි අරගෙන රොටිය ඒක උඩ තියලා හොඳට තුනී කරගන්න. ඊට පස්සේ රොටි තැටියක තියලා රොටිය පුච්ච ගන්න. මුලින්ම කොලිත් එක්කම පුච්ච ගන්න ඕන. ඊට පස්සේ ටිකක් තැඹුණාට පස්සේ රොටිය කොලේ අයින් කළා හිමීට රොටිය විතරක් පුච්ච ගන්න දෙපැත්ත දාලා. දැන් ඉතින් ලුණු මිරිසක් හරි ඕනම කරියක් එක්ක රස බලන්න තමයි තියෙන්නේ. හරිම රසවත් මේක. ඔයාලත් හදලා බලන්න. හරිම ලේසි වගේම රසවත් වගේම ගුණ කෑමක් මඤ්ඤොක්ක රොටි. වැඩියම ගැලපෙන්නේ උදේ කෑමට තමයි. දැන් අපි රස බලමුකෝ. බලන්න. සාමාන්‍ය පාන් පිටි රොටියක් වගේ තමයි. එක දවසක් හදලා බැලුවොත් ඔන්න ඉස්සර හදපු පොල් රොටිය නම් එපා කියයි. මේ රොටිය හොඳයි කියයි. ඔන්න මඤ්ඤොක්ක වලින් තවත් රස කෑමක් හදන හැටි අරන් එන්නම්.